ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්තුති කරමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වීඩියෝ ප්‍රකාශයක් පළ කර තිබෙනවා. සුබ පැතුම් ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවේ විශ්මයජනක හා ධර්මිෂ්ඨ බලයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීමට ඔබගත් නිර්භීත තීරණය ඉතිහාසය වෙනස් කරනු ඇති. යනුවෙන් නෙතන්යාහු පවසා සිටියා. ඔපරේෂන් රයිසින් ලයන් මෙහිමේදී ඊශ්‍රායලයේ සැබවින්ම විශ්මයජනක දේවල් කර ඇත. නමුත් අද රාත්‍රියේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව ක්‍රියාමාර්ගයේදී ඇමරිකාව සැබවින්ම අසමසම වී ඇත. ලෝකයේ වෙනත් කිසිදු රටකට කළ නොහැකි දේ ඔවුන් කර තිබෙනවා. ලෝකයේ භයානකම පාලන තන්ත්‍රය, ලෝකයේ භයානකම අවි ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නෙතන්යාහු තවදුරටත් කියා සිටියා. අද ඔහුගේ නායකත්වයේ මැද පෙරදිග සහ ඉන් ඔබට සමෘද්ධිය සහ සාමයේ අනාගතයක් කරා ගෙන යාමට උපකාරී වන ඉතිහාසයේ හැරවුමක් නිර්මාණය කරනවා. ජනාධිපති ට්‍රම්ප් සහ මම බොහෝ විට පවසන්නේ ශක්තිය තුලින් සාමයයි. පළමුව ශක්තිය පැමිණේ, පසුව සාමය පැමිණේ. අද රාත්‍රියේ ජනාධිපති ට්‍රම්ප් සහ ඇමරිකාව බොහෝ ශක්තියෙන් ක්‍රියා කළා. ජනාධිපති ට්‍රම්ප් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඊශ්‍රායල ජනතාව ඔබට ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ ඇමරිකාවට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට ආශිර්වාද කරයි. දෙවියන් වහන්සේ අපගේ නොසැලෙන සන්ධානයට, අපගේ නොබිදී හැකි ඇදහිල්ලට ආශිර්වාද කරයි. යනුවෙන් නෙතන්යාහු සිය කතාවේදී කියා සිටියා.